කලබලු එන්න. කොටි. ලොකුන්නේ අපි ලොන්ඩරි ටීවී එකේ. මෙච්චර මේ සහන් රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයේනි මහත්තයෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකෙ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමල්ලා මේ දුක් විඳින්නේ. තරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන නිසා. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒ තමයි. එතකොට අවුලක් නැහැ. ඒ කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ නේ. මටයි ඉතින් ඔය තරහ ගන්නේ දෛවයේ කෑල්ල. ඔය රැව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙන. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙමෙයි අයියේ මූ හිතලාමයි කියන්නේ. නෑ දෛවය. අංගීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කියලා මේක මයි කන පැලෙන්න ගෙවුවනේ. නෑනේ. දෙන්න බෑ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ ලබන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බං. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්තියල්ලා අපි යමු යන්න බං මොනම උලක්ද? බන් මූත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. උගේ වැඩි. මේ මන්නම් කියන්නේ බං ඔක එපා වයි බං. අයින් කළාම දාන්න. එහෙම කියන්න එපා බං. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු උඹලට මාර හදිස්සියන්නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයිලා උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. ලොක්කෝ යනවා අම්මා දෙන්නේ බෑ. යන්න බා කියලා මමත් කිව්වනේ. මම ලොකු පණ්ඩිතකමට ගියා. රණ්ඩ බැවිනම් තෝ බාර ගන්න. බලන්නද? සවතුම. ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එකත් ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනවුස් එකේ ගිහලා තියෙනවා. ඒන අවුට ගන්නව තා වාටි. අන්න ඒකනේ. සම්සල් යන්නද සුනාල්ද? ඊයේට ඔක පටන් ගන්නෙ. අටට පටන් ගන්නේ දැනටමත් 8යි 10යි. අනේ ওই වෙලාවට වැඩ කරන මිනිස්සු මේ නෑ මෙන්න මේ එනවා කො බීඩියක් බීලා බුලතර කාලා වතුර ටිකක් බීලා යන්න පුළුවන්. හොඳයි ඒකත් හොඳයි නේ. ඔව් කවුරු වෙලාවට වැඩ කරන්නේ. ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකො. සුවාරිස් නෑ. නිලමේ. ඊයේ බාපතුමා සොයිසා. ඉන්නෝ. ජනක. ඉන්නෝ. සිරි. ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ මේ එයා එනකම මට නම මාත් කරන්න කිව්වා. ආපුගම කරන්න යන්නේ. විටමින් නෙමෙයි යන්නේ පිකටින්. මොකද්ද යන්න එපා? පොලිසියෙන් ඇවිල්ලා ඔළුව බලයි. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව බලන්න මට ඔළුවක් තියෙන්න බෑ බබා. ඔළුවක් තියෙනවා නම් මං ඔයත් එක්ක යාළු වෙයිද? ඒක තමයි මං කියන්නේ. මල්ලි මේ ගෙනාවා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන් වැඩ කරනවද කියලා. හරිද? මේ මේකට බැට්ටි දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තින්නේ. පොඩ්ඩක් බලපන්. මල්ලි මේ අර පෝස්ටර් වැඩේ මොකද බං? පෝස්ටර් වැඩේ කොල්ලෝ ටික ගින්දරට කරන් යනවා. ලොකෝයි. කඩු දෙයක් ගෙනාවා, යකඩ බුළු 3ක් ගෙනාවා, පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාවා,
අවශ්‍ය වුණ තව පොළු දෙයක් තියෙනවා. ටයර් තිබ්බේ නැහැ. එන වාහනයක් නැවතුවා ගැහුවා ගලවලා ගමු ටයර් ටික. දැන් මට මේක කියපන්කෝ. උඹ දැන් ඔය ටයර් කඩුපොළු අරගෙන මොකද කරන්න යන්නේ? අද ඉතින් භීෂණේ විතරයි 7ක්වත් මැරෙන්න ඕනේ. මේ හරකෝ මල්ලේ මේ පොඩ කතා කරනවා. උට නෙවෙයි හරක කිව්වේ. උඹට කිව්වේ. මේක මේ සාමකාමී උද්ඝෝෂණයක්. ගිහිල්ලා අර පෝස්ටර් ටිකේ වැඩේ බලපන්. සාමකාමී කොහෙදයි උද්ඝෝෂණය කරේ 7ක් මැරිලා 12ක් ඉස්පිරිතාලේ යන්න ඕනේ. නාන්නේ රිකතානේ. ලොකෝ අයියේ අපි ඇයි මේ උද්ඝෝෂණයක් කරන්නේ? ඔබට මල්ලි දැන් ඊයේ කියපු එක අද අමතකයිනේ බං. දැන් ඔබ මෙහෙම හිතපන්කෝ. අපේ ගමට වතුර ටික එන්නේ නැතුව මේ කුඹුරු ටික මැරලා ගියොත් කවුද ඒකට වග කියන්න ඕනේ? කුඹුරු ටික. මේ නෑ වතුර. යකෝ ජලපාලකයි සභාපති දෙ. කවුද බෑග් ගාවේ? මල්ලි මම නෙවෙයි අයියේ. ඩ්‍රයිවරයා. එහෙනම් කමන්නේ නැත්තම් උඹට ගහනවා කන් අටේ පැවෙන්න බලාගන්න. කෙල ගන්න එපා සහෝදරෝරි. සුදු මල්ලියා කතා කරමු. මේ පාර ඡන්ද මල්ලි ලිපට දාමුනේ. මේ තේරුම නැහැ නේ මාත් හිතන්නේ ලිපට දාන කියලා. ඔයා නැට්ට පාගන්නේ කතාව. අනේ සමා වෙනවා අයියේ නැට්ට පෑගුණා නම් මං හිතලා කරේ නෑ. දැන් හරි අයියේ දැන් හරි. මේ මගුලන් නෙමෙයි. ගෙදර තියෙන ලිපට ඡන්දේ දාන්න කියලා නෙමෙයිනේ අපි මේ කියන්නේ. එයි මේ ඉන්නේ අපේක්ෂකයා රැට්ටා. හරි රැට්ටා. අර ජාලේ නොන්නේට වන්නියෙන් ගියවන්නවට. අංක 4 ඡන්ද දෙන්න ඡන්ද දාන්න ලිපට. හරි මල්ලේ. මල්ලියා. හරි. එන්න ස්ටාර්ට් කරමු හරි. හරි මක් කරමු හරි. කෑව මං නිදහස. කාලකන්. ඔය හරියන්නේ නැහැ. ආයි මගේ ආධ්‍යාත්මික සුවයට එන්න එනවා. හිමින් හුස්ම ඉහළ පහළ ගන්න ඕන. මල්ලි උඹ වෙලාවට බ්‍රේක් පාරක් ගැහුනේ නැත්තම් මං ඉපේ කුමාර පහන්න. මල්ලියා. ඔයි ඡන්දේ ලිපට දාන්න එපා මල්ලි. එහෙනම් අයි ඡන්දේ දාන ලිඳට. අනේ පොඩ්ඩක් අයි මේ මට දැන් හරියටම කියන්න අයි දැන් මොකද දාන්න ඕන කියලා. ඔයා ඕකනේ කියන්නේ අපිට මගදී හම්බුනේ හොඳට කනබුණු මිනිහ අපිට සැලකුවා හොඳට. නෑ ඒක පේනවා හොඳට කන්න මොන තියලා දිනවා. මෙන් ඉන්නවා චරිතේ කපිල උණ්ඩු පුච්චා තාරුන් රෙස්පෙක්ට් අංකාට දාන ලිඳට. හරි මම කරමු හරි. පරිස්සමෙන් හරි මම කරමු. මේ ආණ්ඩ ඔයි වෙනසක් කරමු ඈ. අනේ හරි මම රෙස්පෙක්ට් අප්පු අයියේ ලිඳ කොට දාමු ඈ. එරගිරි ඵලයන් මල්ලි එකෙන් ඔයි නැවත මුල සිට එන්න ඕනේ. good job. ඒ සැරේ නම් මගේ අතින් තවන්ද බ්‍රේක් එක පෑගුණේ. මල්ලේ අයන්ද මට නේ මල්ලියා. හොයි මේ පාර ඡන්දේ බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් 3 wheel cut. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා කරන්නේ ඉන්නේ දාපරියය තමයි.
මොකද අකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන්න ඉන්නේ අපේ රත්තරන් දාපරේ අයියා තමයි. අම්මට බලන්න සබත්තෝ මුගේ බඩු කතාව. මොකද අකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපතිලේකන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට නැත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. හරි යෝ මගේ කෝප්පේ බලන්න මහ බෝඩේ තරිදු. එන්නකෝ. ඔය මැද පුතා. එන්න. සායිදුවන්න පොල්ලකින් යන්න වගේ නේ. මා පුතා. සීරෙන් ඉන්න බන්න මා පුතා. දැන් පහසෙන් ඉන්න බන්න මා පුතා. වෙනසක් නෑ. වෙනසක් නෑ. ඔබ මොකටද කරාටි පන්ති ආවේ කියපන් මට. මේ මට ගමේ හතුරු ඉන්නවනේ හතුරු. උන්ට උනාට උන්ට ගන්න ඕනේ. ඒක ආත්මාස්තර තමයි ජෙන්චි ගාවට ආවේ. තොට ගහන්න නෑ යකෝ එකේ. පණ තියෙන සත්වෙක් තොට ගහන්න නෑ. මේ මුට ගහන්න හිතනවාද කියපන් මට. මේ මොන හෙප්පදේ තමයි අන්නන්නේట్లా හිතමල්ලි. අද ගහ ගන්න කලින් අංගර පැත්තේ වෙලා පොඩක් වාඩිලා බලාගෙන හිටපන්. අම්මා පවා මට අරුට ගහන්න හිතෙනවා. අගේ මල් නඩිය. උඹ ඉතින් ගැව්වොත් ඔය එකට දාපන් අනේ නිකන් ඉදා මේ සෙන්ජි ටිකක් කලින් වැඩ කරන්න බෑ මොකද මේ මට නැටුම් පන්ති යන්න තියෙන එක. මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්නේ ඉතින්.